මට හරිම සතුටුයි. මගේ අම්මයි පුතයි මගේ මාත්‍යා ඉස්සර මට සම්මානයක් ගන්න ලැබුණා. ඉතින් මට හරිම හැපි. Talk with Tarindu by Tarindu Welheneke Productions. Popular Awards අද දවසේදී වසරේ ජනප්‍රියම Instagram ගිණුම පිමි හංසමාලට වසරේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියා චන්දිමා ජයසිංහ මුලින්ම පිමියාගේ මොකද දෙන සම්මානය ගැන. හරිම සතුටුයි මොනවද දන්නවද? මගේ අම්මයි පුතයිත් එක්ක ගෙනාවනේ මම අවෝඩ් සෙරමනි වලට යනකොට හැමදෙස්සෙම පුතා මගෙන් අහනවා අම්මිට නැද්ද සම්මානයක්? මම ඒතර එයාට පැහැදිලිව කියන පුතේ අම්මි රඟපාන්නේ නැහැ නේ කියලා. ඉතින් දැන් මේ Instagram එකේ ඉඳ ඊයේ මේ අපේ ගෙදර මෙයා ආවිල මෙයා ස්ටෝරි එකක් දාලා තිබි ඊයේ 12ට සිස්ටම් ක්ලෝස් කරනවා කිව්වම මේ ළමයා මාව දිනවන්න කියලා අනේ පව් මෙයාගෙන් අහගෙන කොහොමද කරන්න කියලා SMS ගෑවා. ඉතින් මට හරිම සතුටුයි. මගේ අම්මයි පුතයි මගේ මාත්‍යා ඉස්සර මට සම්මානයක් ගන්න ලැබුණා. ඉතින් මට හරිම හැපි. හොඳයි ඉතින් මේ යාළුවෝ දෙන්නටම සම්මාන හම්බෙලා තියෙනවා. ඉතින් මම දන්නවා චන්දිමාල් කියන්නේ අවුරුදු ගාණක් පුරාට සෑහෙන මහන්සිලා කට්ටක් කාලා තම නම හදාගත්ත කෙනෙක්. සම්මානයක් අත තියෙනවා මොකද දෙන්නේ කියලා. දැන් දරුත් අඬන්න පටන් ගන්නවා බබ. ඇත්තටම සතුටුයි මම මමත් අවුරුදු 23ක් ගියා මේ සම්මානය අතට එන්න ගීත ස්තුතිවන්ත වෙනවා බ්‍රිටිෂ් වේ ආයතනයට. ඉතින් මට එක දෙයක් කියන්න ඕනේ මිනිස්සු ඉන්නේ කොතනද කියන එක මම හිතන්නේ මේ සම්මාන උළෙලෙන් තීරණය වුණා. මොකද පියුමිට ලංකාවේ වැඩිම Instagram එක තිබිලත් පියුමිට එක සම්මානයක්වත් කවදාවත් හම්බුන්නේ නැහැ. ඉතින් මිනිස්සු කොටු කරලා තිබ්බා සන්දිමාල්ලා පියුමිලා කියන්නේ බොහොම නරක මිනිස්සු කියලා. හැබැයි ලංකාවේ මිනිස්සු ඔප්පු කරලා පෙන්නුවා අද දවසේ ලංකාවේ මිනිස්සු ඉන්න කාක්කද කියලා. ඉතින් ඒක මම හිතන ලොකු සතුටක්. පියුමිට වගේ මටත් හරි සතුටුයි. හැබැයි මට ලොකු සතුටක් සහ ශක්තියක් තමයි මගේ හොඳම යාළුවා. ඉතින් පියුමියක ඉන්නකොට මම කිසිම දෙයකට ජීවිතේ බය නැහැ. මට ඉන්න එකම යාළුවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපිට රුපියලකින් හරි SMS කරපු විශේෂයෙන් කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි අයට වැඩිය. මම නොදන්න අපි නොදන්න හුඟක් මිනිස්සු අපිට SMS කරලා තිබුණා. ඉතින් ඒ හැයට මේක වෙලාවක් කරගන්න ස්තුති කරන්න. ඇති මට දෙයක් කියන්න දිනවා. හරි අපිට කියනවා දැන් චන්දිමාල් ඔයාගෙන කිව්ව සෑහෙන දේවල්. ඔයාගේ හොඳම යාළුවත් චන්දිමාල්. එයාත් සම්මානයක් අත දිනවා වගේම. ඊයේ රෑ එළිවෙනකන් මූඩි ඉතිනේ මට කියනෝ නැද්ද තුපාර නිදාගෙන ඉඳි මාව ගැස්සිලා ඇරුණා බං ඊයේ රෑ 12 වෙනිදාට අපේ ගෙදරින් ඉතින් මට හරි සතුටුයි මොකද එයා ගොඩාක් දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් මං හිතන්නේ එයා අවුරුදු ගාණක් ගොඩාක් පරණ කෙනෙක් ඉතින් එයා කියනවා මට මේ පාර හම්බුණා මට මේ පාර විතරක් ඇතුළු ආයෙ එපාලු එහෙම තණ්හාවකුත් නැහැ මට ඉතින් හරිම සතුටුයි මටත් සම්මානයක් හම්බුණා මගේ යාළුවට තමුණා මට ලස්සන හදවතක් තියෙන යාළුවෙක් ඉන්නවා ඇති කාලේ සහ නැති කාලේ හිටිය යාළුවා ඉතින් අපි දෙන්න ඉතින් මැරෙන කාලේ ඉන්න මැරිලා ඒ ආත්මෙත් අපි දෙන්න සම්මානය දුන්නොත් ගන්න යනවා හොඳයි මේ චන්දිමා ජයසිංහගේ මීළඟ පාටිය එහෙනම් දැන් නේ ඕ අනිවාර්යෙන් මට හැමෝටම බොන්නෙත් නේ පොඩුසියා හැමෝටම පාටි එකක් දාමු කියලා ඉතින් දාමු ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉවෙන්ට් එක ප්‍රොමෝට් කරගන්න වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න 076 802 25 88 මම තරිඳු වෙල්හෙනගේ